good morning ළමයි මම අද මගේ පළවෙනි රිවිව් එක ඇත්තටම ගිය ඇතුලේ බයික් එක තියෙන්නේ වැඩි කට්ටිය හිතන්න එපා පොඩි රිවිව් එකක් ගන්න කියලා හිතුවා මේක මම ගත්තේ 27 වෙනිදා ඇත්තටම ඩොකියුමන්ටේෂන් වලටයි ෆුල් කෑෂ් වලටයි 9:30ක් විතර ගියා පොඩි රිවිව් එකක් බැලුවොත් එහෙනම් මම ඔයාලට මේකේ හයි මේක ඇත්තටම 160cc 4V කියන්නේ 4 valve බයික් එකක් KYB upside down එනවා KYB කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක් ඒත් එක්කම single channel ABS කියන්නේ මේකේ ෆ්‍රන්ට් එකට විතර ABS එන්නේ පිටිපස්සේ ABS නැහැ ටයර් එක ඉස්සරහා 17යි 100 කියන්නේ 100 section එකේ ටයර් එකක් එන්නේ full LED plus LED blinkers LED DR දෙකක් තියෙනවා දෙපැත්තේ මම ඔයාලට පස්සේ වෙනන එක 4 valve බලන්න 4 valve oil cooled මේක oil cooler engine එකක් තියෙනවා ඉතින් ඔයාලට වෙන ඇති oil cooler 6 fin oil cooler එකක් එන්නේ 160 segment එකේ මේක හොඳම කියන්නේ පල්ස් එකෙත් ඉස්සර ප්‍රීමියම් එකට කලින් එකේ ආව 3 fin එකක් දැන් එන මොඩල් එකේ ඇත්තට මේක නෑ කයි rear monoshock පිටිපස්සෙත් grab rail දෙයක් එනවා මම damage වෙනකොට පොඩි මේකක් දාලා තියෙන්නේ මෙන්න පිටිපස්ස smoke light එක original factory smoke light එක එන්නේ පිටිපස්සේ ටයර් හග එකක් එනවා පිටිපස්සේ ටයර් සයිස් එක 130යි 17 ඔයාලට මේක 160 විතර වෙනකන් වගේ එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන් රෙකමන්ඩ් කරන 130 මොකද ටයර් එක ලොකු වුණා කියලා බයික් එකේ performance වැඩි වෙන්නේ නැහැ පොඩ්ඩක් අර බැලුන් සයිස් එක වැඩි වෙන්නේ silencer aluminium foot pegs expose frame එක කියන්නේ මේකේ ගොඩක් full naked street bike එකක් exhaust dual seat split seat එක එන්නේ ඔයාලට පේනවා ඉතින් මේකේ ටැංක් එකේ කලර් එකෙන්ම මේ පොඩි graphic එකක් වගේ දීලා තියෙනවා තින්නේ මේක ඇත්තටම 4 valve 5 fin oil cooler engine එකක් smart sensor technology කියන Xsense කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ fuel injection bluetooth connectivity එක තියෙනවා SMS call alert එකක් එක්ක ඊට පස්සේ integrated engine start මේ ස්විච් එක තියෙන. කියන්නේ මේකෙම එන්ජින් එක ස්ටොප් කරගන්න පුළුවන්. ඔන් කරගන්න පුළුවන්. ස්විච් ගියර්ස් ටික. ටැංක් එකෙත් මේක මේ කෙලින්ම ඕපන් වෙනවා. මම තනින් කරන ඉඳ මට අමාරු වෙලාවට පෙන්නන්න ඉඳ පොඩ සමායන. එකයි අනිත් එක සයිඩ් ස්ටෑන්ඩ් කට් ඔෆ් එකක් තියෙනවා. සයිඩ් ස්ටෑන්ඩ් කට් ඔෆ් එක කියන්නේ මේක හදිස්සියේ ඔයාලට ස්ටාර්ට් කරලා ගියර් එක දැම්මම යන්න බෑ. බයික් එක ඕෆ් වෙනවා. බයික් එක ඕෆ් වෙනවා. එකයි තව ස්ප්ලිට් සීට් එකයි USB charge එකක් එනවා ඉන්න මම ඔයාලට පෙන්නන්නම් ඒක USB charge එක ඇත්තටම එන්නේ මෙතන මට ඔයාලට ඒක පෙන්නන්න බෑ මේ හරියටම මේ හැන්ඩල් එක යට එන්නේ මෙතන යට එන්නේ ඔයාලට පේනවා ඇති open auto close එකක් එන්නේ මම මේක ඔන් කරලා පෙන්නන්නම් මේම තමයි ස්විච් මෙතන තියෙන චෙක් එන්ජින් එක නියුට්‍රල් එක ABS ඉන්වර්ටර් ඩිස්ප්ලේ එකක් එන්නේ ඔයාලට මේකේ බ්‍රයිට්නස් අඩු වැඩි කරගන්න පුළුවන් ඒකත් මම ඔයාලට මෙහෙම පෙන්නන්නම් මේව ලොන්ග් ප්‍රෙස් මෝඩ් බටන් එක ලොන්ග් ප්‍රෙස් කරගෙන ඉඳන් බ්‍රයිට්නස් 40 දැන් මේකේ තියෙන 40 මේක ඔයාලට කැමති ගන්නට කැමති ගන්නට මේක
පේනවා ඇති ඔයාලට මේ අඩු වැඩි කරගන්න පුළුවන්. මම මගේ ගානට මම දාලා තියෙන්නේ 40. මම සාමාන්‍ය බ්‍රයිට්නස් වැඩිපුර පාවිච්චි කරන්න කැමති කෙනෙක් නෙමෙයි. එකයි exhaust sound එක. මේක තමයි exhaust sound එක. cold start එකේ බය වෙන්න දෙයක් නැහැ. fuel injection හින්දා බයික් එක ගහපු ගමන් start වෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. එතන LED tail light එක. මේක hazard light එකකුත් තියෙනවා. කියන්නේ මේකෙන් මෙතන double press කරාම hazard එක කියන්නේ හදිස්සියක් වුණොත් ඔයාලා බයික් එකේ down වුණොත් මාකට හදිස්සි ප්‍රශ්නයක් නම් ඒ වගේ මේ වෙනවා. on light එන්නේ. on light එන්නේ මෙන්න මෙහෙම DR එක එනවා. DRL එකක් එනවා. බයික් එක ස්ටාර්ට් කරපු ගමන් හොඳ මේක ඔන් වෙනවා. මේ ලයිට් එක බයික් එක ස්ටාර්ට් කරපු ගමන් ඔන් වෙනවා. මේ දෙක කොහම රනින් ලයිට්ස් දෙක DRL දෙක. මේ හෙඩ් එක මේක ගොඩක් කියන්නේ දුරට වදින්නේ මේක දාගෙන ගියොත් ඉතින් අපිට බැනුම් අහන්න යනවා පළු යන්න. ප්‍රශ්නයක් තියෙන්නේ. කික් එකක් එන්නේ නැහැ මේ බයික් එකට. මොකද තනිකර එක්සෙන්ස් ටෙක් එකෙන් දුවන හින්දා තනිකර සෙන්සර්ස් තියෙන්නේ. fuel injection sensor එකයි මේ fuel injection sensor එක. මේක පේන්නේ නැහැ ඔයාලට මෙතන හින්දා. සමා වෙන්න මේ මම ගේ ඇතුලේ ගන්න මේක එළිය වැස්ස හින්දා. ඒත් එක්කම ඔක්සිජන් සෙන්සර් එකක් එනවා. සයිලන්සර් එක රත් වෙලා තින්නේ. කෝ මම ඉතින් ඔක්සිජන් සෙන්සර් මේක තනිකර ඉතින් ඇතුලේ ECU යුනිට් එකක් තියෙනවා. ECU යුනිට් එකෙන් තමයි fuel mixture එකයි oxygen sensor එකයි engine මේ ABS යුනිට් එක ඔක්කොම ඇතුලේ තියෙන smart tech ඔක්කොම පාවිච්චි කරන්න. ඒ කියන්නේ main brain එක ECU එක කියන main brain එක. ඒකෙන් තමයි බයික් එකේ performance ඔක්කොම මේ manage කරන්නේ. ඔයාලට පේන ඇති ඔක්සිජන් සෙන්සර් එක. මේක අපිට මුකුත් මැනුවලි ඇඩ්ජස්ට් කරන්න ඕනේ නැහැ. ඔක්කොම ඔටෝ ඇඩ්ජස්ට් කරගන්න මේ කම්පියුටර් එකෙන්. බිල්ඩ් ක්වොලිටිය අතින් ගත්තොත් එහෙනම් බයික් එක ස්ටෙඩි. සමහර පාර්ට්ස් එහෙම දැන් මේ පාර්ට් එකේම ගොඩක්ම හොඳයි. හෙලවෙන්නේ ආර සද්දයක්. මේ ෆ්ලෙක්සිබල් කියන වටනත් කැඩන මේ සීල් ටයිප් LED ෆ්ලෙක්සිබල්. මෙතනත් එහෙම හොඳ හයියක් තියෙනවා. මේක වාඩි වුණත් හෙලවෙන්නේවත් නැහැ. වාඩි වුණත් කැඩෙන්නේ නැහැ. මේ පාර්ට් එක ප්ලාස්ටික් සාමාන්‍යයෙන් හොඳයි. මේකත් ප්ලාස්ටික්. මේකත් ඉතින් ෆ්ලෙක්සිබල් ප්ලාස්ටික් වෙන. මොකද මේගොල්ලෝ මේවට දාන්නේ හાર્ඩ් ප්ලාස්ටික්. වැදුන ගමන් හાર્ඩ් එක දැම්මොත් වැදුන ගමන් කැඩෙනවා. මේක පොඩ්ඩක් ෆ්ලෙක්සිබල් ගතියක් තියෙනවා. එතකොට මේ පොඩ්ඩක් තුනී මේකෙන් තමයි දාලා මේක වැටුනහම පොඩි වැටිල්ලකින් මේක කැඩෙන්නේ නැහැ. ස්ක්‍රැච් වෙනා විතරයි. මේ පාර්ට් එකත් ඕකේ. මේ ඔක්කොම ප්ලාස්ටික්. මේ බයික් එකේ ඔක්කොම තියෙන්නේ ප්ලාස්ටික්. මේක ඇතුලේ ටැංක් එකක් තියෙන්නේ ප්ලාස්ටික්. ඉස්සර 4V මොඩල් එකට කලින් ආපු එක්ස්ට්‍රීම් එක කියන්නේ ඉන්දියාවේ මේක එක්ස්ට්‍රීම් විදියට යන්නේ. ලංකාවේ හංක් 160R විදියට යන්නේ. මොකද ලංකාවේ හංක් බ්‍රෑන්ඩ් එක තමයි ගොඩක්ම ෆේමස්. මේක හංක් කියලා යන්නේ ඒකයි. මුලින්ම ආව එක්ස්ට්‍රීම් 160R නෑ. එතකොට 160R 4V මොඩල් එක නෙමෙයි. ඒකේ ආව මෙටල් ටැංක් එක ඇතුලේ. මේකේ තියෙන්නේ තනිකරම ප්ලාස්ටික් ටැංක් එක. කියන්නේ දිරන්නේ කරන්නේ මුකුත්, පැලෙන්නේ කරන්නේ දිරන්නේ කරන්නේ මුකුත් නෑ. ඒක අපිට ප්ලස් පොයින්ට් එකක්. මොකද මලකඩ කාලා ලංකාවේ හැටියට මලකඩ කාලා එහෙම ප්‍රශ්න මුකුත් එන්නේ නෑ. මේ පාර්ට් එකම සම්පූර්ණයෙන් ඔයාලට ගලවලා ගත්තොත් එහෙම ඇතුලේ තියෙනවා 12 ලීටර් ෆුවල් ටැංක් එක. බිල්ඩ් ක්වොලිටි මේ පාර්ට් එකෙම හොඳයි. මේක පොඩ අර මං කිව්වා වගේ වැටුනොත් නැමෙන්න ඒ වගේ හදලා තියෙන්නේ. මේක ෆ්ලෙක්සිබල්. මේකත් මුකුත් වෙන්නේ නැහැ. මේක ෆයිබර් වගේ ෆ්ලෙක්සිබල් මැටීරියල් එකක් තියෙන්නේ. ඇද්දත් කැඩෙන්නේ නැහැ. මේවට පේනවා ඇති. ඒකයි මිරස් එම සෑහෙන හයියයි.
ෆ්ලෙක්සිබල්. කයි මේක සාමාන්‍ය හයිය එකත් ෆ්ලෙක්සිබල්. මේවත් ෆ්ලෙක්සිබල් වෙන්නේ සාමාන්‍යයෙන් හොඳයි. ලයිට් එක නැති කොමත් හයියයි මේවයි. මේ පාර්ට් එක නම් එච්චර සැටිස් නෑ. වට සද්දෙන් පේන ඇති. මීටර් එකත් මේක වෙනම ගලවලා ගන්න පුළුවන්. මේ කෑල්ල වෙනම. ඊට පස්සේ මීටර් ඇතුලේ තියෙන මීටර් වෙනම ගලවලා ගන්න පුළුවන්. මම කිව්වා KYB එන්නේ. එකයි single channel ABS crash bar එක යනවා. ඔයාලට වෙන මුකුත් කරන්න ඕන කික් එක නෑ. 6 ampere බැටරි එකක් තියෙන. ඒ කියන්නේ සෑහෙන කල් පාවිච්චි කරන්න පුළුවන්. පිටිපස්සට එන්නේ පිටිපස්ස ABS නැත්නම් පිටිපස්සට එන්නේ Nissin brand එකේ. Nissin brand එකේ brake caliper මේක ඇත්තටම කිව්වොත් මේක ජපාන් යුනිට් එකක්. totally ජපාන් යුනිට් එකක් එන්නේ. මේකත් ඔයාලට පේනද මේ ජපාන් වලින් ඔයාලට තියෙනවා මේ ජපාන් යුනිට් එක. ඊඳ මේක පොඩක් ඝන. මේක ඒ දවස්වල මම ඇහුවාම brake caliper එක brake pad එක 13000ක මම මුලින්ම ගත්තේ නම් 3000 4000යි. දැන් නම් කොහමද ගණන් කියලා දන්නේ නැහැ. තියෙන fully exposed chassis එක. fully naked street exposed chassis එකක් තියෙන මේකට. ඔන්න ඕකයි මේ බයික් එකේ. සතු බිල්ඩ් ක්වොලිටිය නම් ඇත්තටම මුල් දවස්වල ආපු කට්ටිය නම් කිව්වා කියන මුල්ම රේන්ජ් එකේ පොඩ පැනල්ස් එහෙම ගැප් තිබ්බා. ඒ වගේ පොඩි ඉෂුස් තිබ්බා. පොඩ යන්න පිටි පොඩි එක නයිනේ. මේ බිල්ඩ් ක්වොලිටි යන්නේ තුලට. බිල්ඩ් ක්වොලිටි වල ප්‍රශ්න තිබ්බා. ඒක දැන් නම් එහෙම ඉෂුස් මුකුත් නැහැ. ඔක්කොම ෆික්ස් කරලා තියෙන්නේ. බයික් එක ස්ටෙඩි හයියයි. ප්ලාස්ටික් තමයි ඉතින් මොනා කරන්නද අපිට ඉස්සර තිබිච්ච බයික් වල තනිකර මෙටල් තිබ්බේ. ඔක්කොම ප්ලාස්ටික්. මලකඩ කරන්නේ එකම හොඳේ ඉතින් මලකඩ කරන්නේ නැති කන්න නැති දිරන්නේ නැති එක තමයි ඉතින් එකම හොඳේ. ඔච්චරයි තියෙන. ඔයාලට මොන හරි තියෙනවා නම් තව දැනගන්න දෙයක් මට ටෙක්ස්ට් එකක් දාන්න. මම ඔයාලට රිප්ලයි එකක් දෙන්නම්. තාම නම්බර් ප්ලේට් එක මුකුත් ආවේ නැහැ. පදින්න බෑ. ගිය ඇතුලේ තියලා තියෙන්නේ. ඔන්න ඔකයි තාත්තේ. ගිය ලිවර් එක. මේක ස්ප්‍රින් එක. ස්ප්‍රින් පැඩල් එක. මේක ස්ප්‍රින් එක. ගාපුවම පල්ලෙක නෙමෙයි ස්ප්‍රින් එක වලට පේනවා. ස්ප්‍රින් පැඩල් එක. මේක නේ ස්ප්‍රින් නෑ. මේක ලොක් එකක් එනවා. ඔයාලා සද්ද එනවා ඉතින් මේ හොඳ ගන්න. ලොක්. හරි. මේකත් ෆ්ලෙක්සිබල් ප්ලාස්ටික්. සාරි ගාඩ් එක ගන්නත් නෑ. මෙතන ඒ වුණාට ඔයාලා සාරි ගාඩ් එකක් වලට ඕන මේ දාන්න පුළුවන්. මෙතන නට් එකක් දාන්න පුළුවන්. මෙතන එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. ඔයාලට ඕන නම් දාන්න පුළුවන් මෙහෙම. ඕවා තමයි